ඔයා දන්නවද අපි අද කතා කරන්න යන්නේ ඔබේ ජීවිතේට ඉතාමත් සමීප හැබැයි ඔබ කවදාවත් හිතපු නැති බරපතල අවදානමක් ගැන. ඔබ හැමෝම දවස පටන් ගන්නේ සහ දවස අවසන් කරන්නේ දත් මදිනකින්. හැබැයි ඔබ දන්නවද ඔබේ දත් බුරුසුව තියෙන්නේ නාන කාමරේ ඇතුලේ නම් ඔබ නොදැනුවත්වම ලෙඩ වෙන්න ලොකු ඉඩක් තියලා කියලා. ගොඩක් දෙනෙක් Tamandi දත් බුරුසුව තියාගන්නේ නාන කාමරේ තියෙන සිංක් එක ළඟ රඳවන එක. සමහර විට ඔබත් එහෙම වෙන්නේ නැති. හැබැයි ඔබ දන්නවද ඔබේ නාන කාමරේ කොමඩ් එකේ තියෙන විෂ බීජ වලට ඊටාම ලේසියෙන් ඔබේ දත් බුරුසුව උඩ තෙම්පත් වෙන්න පුරුවන් කියලා. දැන් ඔබ හිතයි මම බුරුසුව තියෙන්නේ කොමඩ් එකේ ඉඳන් සෑහෙන දුරකින්. ඉතින් එච්චර දුරක් විෂ බීජ එන්නේ කොහොමද කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ මෙන්න මෙහෙමයි. අපි කොමඩ් එක ෆ්ලෂ් කරනකොට ඊටමත් වේගයෙන් වතුර කොමඩ් එකට ඇතුළු වෙනවා. මේ එක්කම කොමඩ් එක ඇතුලේ තියෙන වතුර තදින් කැළඹීමකට ලක් වෙනවා. ඒ එක්කම වාතයත් මේ වතුරත් එක්ක වේගයෙන් මිශ්‍ර වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට ඊටාම කුඩා ජල අංශු නිර්මාණය වෙනවා. විද්‍යාත්මකව මේ ක්‍රියාවලියට කියන්නේ ඇරොසොලයිසේෂන් කියලයි. විද්‍යාත්මකව තහවුරු කරගෙන තියෙන විදිහට මයික්‍රෝමීටර් 5ට වඩා අඩු අංශු මේ විදිහට වාතයේ විසිරීලා පවතිනවා. මයික්‍රෝමීටර් එකක් කියන්නේ සෙන්ටිමීටරයකින් 10න් එකක්. ඉතින් මේ තරම් කුඩා අංශු අපේ පියවි ඇසට පේන්නේ නැහැ. මේ අංශු වාතයේ රැඳී තියෙන කාලය තීරණය වෙන්නේ ඔබේ නාන කාමරයේ තියෙන වාතාශ්‍රය ලැබෙන මට්ටමත් එක්කයි. වාතාශ්‍රය ගොඩක් අඩු නම් මේ අංශු ගොඩක් වෙලාවක් වාතයේ රැඳිලා තියෙනවා. දැනට හොයාගෙන තියෙන කරුණු අනුව මේ අංශු වලට මිනිත්තු 1ක ඉඳලා පැයක් වගේ කාලයක් දක්වා වාතයේ පාවවී ඉන්න පගවන්. ඒ විතරක් නෙවෙයි මේ අංශු වලට මීටර් 1 සිට මීටර් 1.5ක් වගේ විශාල කලාපයකට පැතිරිලා යන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ නාන කාමරයේ මුළු වාතය පුරාම මේ අංශු පැතිරෙන්න ඉඩ තියෙනවා. මේවා නිකම්බ වතුර අංශු නෙවෙයි. මේවා එක්කම ඊකෝලයි සහ සැල්මනෙල්ලා වගේ භයානක සූක්ෂම ජීවීන් පැතිරීමත් සිද්ධ වෙනවා. ඉතින් ඔබ නොදැනුවත්වම දත්ම දින්නේ මේ සූක්ෂම ජීවීන් පිරුණු දත් බුරුසුවකින් වෙන්න පුළුවන්. සාමාන්‍ය නිවසකදී මේක ලොකු ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. මොකද හැම සූක්ෂම ජීවියෙක්ම හානි කර නැති නිසා. හැබැයි ඔබේ ගෙදර අසරීප කෙනෙක් ඉන්නවා නම් මේ අවදානම ගොඩක් වැඩි. ඒ වගේම පොදු ස්ථානවල නාන කාමර භාවිතා කරනකොට මේ බලපෑම තවත් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේක නවත්තන්න පුරුවන්ද? ඇත්තටම මේක 100%ක්ම නවත්තන්න බෑ. හැබැයි අපිට පුළුවන් මේක පාලනය කරන්න. පළවෙනි දේ තමයි ෆ්ලෂ් කරනකොට කොමඩ් එකේ පියන වහලා ෆ්ලෂ් කරන්න පුරුදු වෙන්න. ඒකෙන් මේ අංශු පැතිරීම ගොඩක් දුරට පාලනය වෙනවා. දෙවෙනි දේ තමයි නාන කාමරේ වාතාශ්‍රය හොඳින් ලැබෙන විදිහට ජනේල් හෝ එක්සෝස්ට් ෆෑන්ස් සකස් කරන්න. තුන්වෙනි දේ තමයි කොමඩ් එක නිතරම විෂ බීජ නාශක දාලා පිරිසිදු කරන්න. වැදගත්ම දේ තමයි දත්බුරුසු වගේ දේවල් නාන කාමරේ ඇතුලේ තියන්නේ නැතුව පිටත තැනකින් තියන්න පුරුවන් නම් වඩාත් හොඳයි. කොහෙ තිබ්බත් දත්බුරුසුවේ කෙඳි සහිත කොටස ප්ලාස්ටික් ආවරණයකින් කවර් කරලා තියන්න අමතක කරන්න එපා. ඔබත් අද වෙනකම් දත්බුරුසුව තිබ්බේ නාන කාමරය ඇතුලේද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනිම වැදගත් දේවල් දැනගන්න ෆැක්ට් කෝටෙක් සබ්ස්ක්‍රයිබ් කරන්න.